වසරක් තිස්සේ අපේ රටේ පැවති ත්‍රස්තවාදය නිමා කිරීමේ උත්තුංග කාර්යභාරයේදී රණවිරුවන් ඉටු කළේ මිලකල නොහැකි කැපකිරීමක්. ඒ කැපකිරීම තුළදී මේ රට වෙනුවෙන් පූර්ණ කාලීනව ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සිටින්නේ මේ රාගම රණවිරු සෙවණේදී. අපි දැන් සූදානම් වන්නේ ඔවුන්ගේ දෛනික ජීවන තත්ත්වය පිළිබඳව සොයා බලන්න. දන් දුන් පසු ඇස් තිස් මස්ලේ මව්බිමට තවත් දෙයක් නෑ තිබුණේ ඉතිරිව අප ළඟ. ලේ වගුරා සටන් බිමෙන් සමුගත් දවසක සෙවන උනේ සොඳුරු පියස රණවිරු සෙවන. සෙවන උනේ සොඳුරු පියස රණවිරු සෙවන. අයින් වෙලා ගියා. ඒ විතරක් නෙවෙයි අපිට නිදහස් රටක් ලබා දීමේ අරමුණ හිතේ දරාගෙන යුද බිමේ ලේ හැලුව පිරිසකට Taman කවුද Tamanගේ නමකම මොකක්ද පවා අමතක වෙලා ගියා. නොපෙනුනාට අපට ඇසෙයි දුම්රිය යන හඬ නෑසුනාට ඇඟට දැනෙයි බිම දෙදරන බව. කීලිකරුවේ ආධාරෙන් නැගී සිටින විට ඈත පෙනෙයි දුම්රිය පොළ නගරය රාගම. දන් දුන් පසු ඇස් තිස් මස්ලේ මව්බිමට තවත් දෙයක් නෑ තිබුණේ ඉතිරිව අප ළඟ. ලේ වගුරා සටන් බිමෙන් සමුගත් දවසක සෙවන උනේ සොඳුරු පියස රණවිරු සෙවන. සෙවන උනේ සොඳුරු පියස රණවිරු සෙවන. මඩින් පිරුණු ජල පාරවල් දිගේ දින ගණන් ඇවිද ගිහින් දෙපා අහිමි වුණු ඔවුන්ට නිදහසේ පිහිනන්න අද අවස්ථාවක් ලැබිලා. පුංචි දුකකදී වුණත් සැලෙන හිතක් ඇති අපිට ඔවුන් තවමත් ආදර්ශයක්. අනාගතයේ රටට බර ආබාධිත වුණත් සොයුර නැත වෙන්නේ තව. මව් පොළොවට බරක් නොවේ අපි කිසි දවසක. යුද බිය නැති රටක සිරිය බලන්න නැති එක තමයි අපිට පොඩ්ඩක් හරි හිතට තියෙන දුක. දන් දුන් පසු ඇස් තිස් මස්ලේ මව්බිමට තවත් දෙයක් නෑ තිබුණේ ඉතිරිව අප ළඟ. ලේ වගුරා සටන් බිමෙන් සමුගත් දවසක සෙවන උනේ සොඳුරු පියස රණවිරු සෙවන. සෙවන උනේ සොඳුරු පියස රණවිරු සෙවන.